ෂර්ට් එක මහද්දී බලවාටියේ ඉඳන් අඟල් 1.5 ගානේ බොත්තම් කාස වලට තියෙන මැහුම් වාසිය තියාගෙන යන්න ඕනේ. ඊට පස්සේ උරහිස මිම්ම ඒ මැහුම් වාසිය මාක් කරපු තැන ඉඳන් උරහිස මගේ මිම්ම ආවා මම ගත්ත ෂර්ට් එකේ 6.3 කාලා. මෙතන ඉඳන් අඟල් භාගයක විතර ඇලයකින් 6.5 ලකුණු කර 6.3 කාලා ලකුණු කර ගන්නවා. ඊට පස්සේ එතන ඉඳන් පහළට අර උරහිස මිම්මම පහළට මාක් කරනවා. ඊට පස්සේ එතන ඉඳන් පපු වටේට එන මිම්ම වටාව 8. ඒ මාක් කරපු අත්කට තැන ඉඳන් හරහට මාක් කරනවා. ඊට පස්සේ උරහිස ලකුණු කරපු තැන ඉඳන් අඟල් භාගයක් ආපස්සට තියලා අත්කට හැඩේ ඇඳ ගන්නවා. ඊට පස්සේ පහළට උරහිස මිම්ම ලකුණු කරපු තැන ඉඳන් අඟල් 3ක් මාක් කරලා 3 ඉඳන් පහතට ෂර්ට් උස මට එවිලා තියෙනවා 20ක්. ඊට පස්සේ ෂර්ට් එකේ යටත් මෙතන 1.5 ඉඳන් ඉස්සරහට පපු වටේ ගත්ත අඟල් 8 මරා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අත්කට මෙතන ලකුණු කරපු තැන ඉඳන් කෙලින් ඉරකින් අංශය දක්වාම එනින්ම ලකුණු කර ගන්න. එසේ අඟල් භාගයක උඩින් මෙතනින් කර්ව් එකක් අඳ ගන්නවා. කර සඳහා මට ආවා මිම්ම 2යි කාලා. කර පළල 2යි කාලයි. කර ගැඹුර 2යි 3 කාලා. ඊට පස්සේ එතනත් V shape එකට කර ඇඳ ගන්න. ඔන්න ඔච්චරයි ෂර්ට් එකක මෙන්න. මේ විදිහට ඒ ඇඳගත් රේඛාවල් දිගේ ඉදිරිපස පළුව කපා ගන්නවා. කපාගෙන මේකේ අපි මේ නමපු බොත්තම් කාස සඳහා මාක් කරපු අඟල් 1.5 මේ විදිහට නමා ගන්නවා. නමාගෙන ඒකිනුත් ආය අඟල් භාගයක් නමාගෙන තමයි පිටිපස්ස පළුව අඳින්න සූදානම් වෙන්නේ. මේ විදිහට අපි ඒ අඟල් 1.5 නමලා අඟල් භාගෙත් නමලා තියාගත්ත මේ ඉදිරිපස පළුව පිටිපස පළුව කපා ගැනීම සඳහා නැම්ම තියෙන රෙද්ද දෙකට නමලා නැම්මට තියලා අපි මේ විදිහට තියා ගන්නවා. තියාගෙන දැන් මේ ඒ ප්‍රමාණවල නමාගෙන මේ තියාගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ විදිහට අපි ගත්ත කොටස් රෙදි කොටස් දෙකම ඒ කියන්නේ ඉදිරිපස පළුවත් පිටිපස පළුව සඳහා අපි තියාගත්ත රෙදි කොටසත් ඒ විදිහට තියාගෙන මේ අංශ මූටුවට කිසිම මොකවත් වෙනසක් වෙන්නේ ඒ විදිහමයි. එහෙම ඉහළට ආවහම අත්කට දක්වාත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතනත් ඒ විදිහමයි. ඊට පස්සේ උරහිස දක්වා යනකොට උරහිසින් වැඩි හිටියයට නම් අඟල් 1.5ක් ඉහළට එස වෙනවා. ඒ වගේම පොඩි ළමුන් සඳහා අඟලක් ප්‍රමාණවත්. ඊට පස්සේ මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන මේ අත්කටත් මේ රේඛාවත් අතර රේඛාව යා කරනවා. මෙතනත් කරගාවත් ඒ රේඛාව යා කරනවා. ඉන්පසුව මේ හරහා කර නිර්මාණය කරගන්නවා. කර්ව් හැඩයට කර නිර්මාණය කරනවා. මේ පළමු උරහිස ඉදිරිපස උරහිස මට්ටමෙන් වගේ. ඔන්න ඔච්චරයි පිටිපස පළුව නිර්මාණය කිරීමට අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වටට කපා ගන්නවා පිටිපස පළුව. එතකොට අපේ ඉදිරිපස පළුව හා පිටිපස පළුව කමිසය කපාගෙන අවසන්.
විදියට ඉදිරිපස පළුව හා පිටිපස පළුව කපාගෙන ඉවර කරගන්න. ඉතින් දැන් අත නිර්මාණය කරගන්න. අපිට අත නිර්මාණය කරගන්න ඉස්සලාම මේ විදිහට ටේප් එක යවමින් ඉදිරිපස පළුවේ අත්කට හැඩේ මිම්ම මැන ගන්නවා. මෙතන තියෙනවා 8ක්. අපි ඊට පස්සේ නැම්මට රෙදි කොටස් දෙකක් අරගෙන නැම්මේ මුල ඉහළ මුල්ලේ ඉඳන් ඉදිරියට අර ගත්ත අත්කට හැඩෙමින්ම අඟලට ලකුණු කර ගන්නවා ඉදිරියට. මේ සිරස් රේඛාව දිගේ පහතට එන්න ඕනේ අඟල් 3. ඊට පස්සේ මේ හරහා ඉරක් ඇඳ ගන්නවා. අත්කට හැඩය ඇඳ ගන්න. එතන අඟල් 8. ඊට පස්සේ අත උස මට ඇවිල්ලා තියෙනවා 7. ඒක ඉහළ මුදුනේ සිට පහළට 7ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අත වට ඇවිල්ලා තියෙනවා මට 7. ඒ 7 යට මින්මින්දා ඉදිරියට අඟල් 7 ලකුණු කරලා එතනින් ඉඳන් ආයෙ හැඩ කර ගැනීමට අඟලක් ඉදිරියට ලකුණු කරගන්නවා. ඊට පස්සේ එතනින් ඉඳන් අඟලක් ඉහළට ලකුණු කරලා අත්කට හැඩේ මිම්මේ ඊට පස්සේ වාටියේ මිම්ම ඉඳන් අපි අඟලක් උඩට ලකුණු කරපු තැනට රේඛාවක් ඇඳ ගන්නවා. එතන ඉඳන් අර අපි ඉදිරියට ලකුණු කරගත්ත අඟල රේඛාව ගාවට මේ ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අත්කට හැඩේ ඇඳ ගැනීමට අපි අතේ මෙතන ඉඳන් මෙතනට තියෙන මිම්මෙන් මැද ලකුණු කරගෙන මුල ඉඳන් තියෙන ඒ පළවෙනි මිම්මට ඉහළින් රේඛාවට ඉහළින් අඟල් භාගයක් කර්ව් හැඩයක් එතන ඉඳන් අවසානයේ දක්වා තියෙන ඒ අඟල් භාගයේ හරි මැදේ අඟල් භාගයක් යටපැත්තට ඇඳගෙන කර්ව් හැඩය ඇඳ ගන්නවා. හැඩය ඇඳගෙන අත නිර්මාණය කර ගන්නවා. පිටිපස්ස පළුවේ ෂර්ට් එකේ යෝක් කොටසක් එනවා. ඒ යෝක් කොටස අපි තව රෙදි කෑල්ලක් දෙකට නමලා අරගෙන ඉහළ සිට පහළට අඟල් 5මාරක් පමණ තබා කපා ගන්නවා. ඊට පස්සේ කොලර් එක මේ කපන්න කලින් අපි උරිස් මූට් පිටිපස්සේ යෝක් කොටස පිටිපස්ස පළුවට තියලා අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ තමයි උරිස් මූට්ටු කරන්න ඕනේ. ඊට පස්සේ උරිස් මූට්ටු කරලා ඉවිල්ලා ඉස්සරහා පළුවේ බොතම් සඳහා තිබ්බ මෙහුම් වාස් දෙක මහ ගන්නවා. මේ තියන්නේ අපි යෝක් එක මහගත් එක පිටිපස්ස පළුවට. ඊට පස්සේ උරිස් මූට්ටු කළා. දැන් තියෙන්නේ අපිට ෂර්ට් එකේ අත් දෙක අල්ල ගන්න. මේ හරහා ඔහොම අත මූට්ටු කරගන්න. ඊට පස්සේ තමයි අපි කර කපන්න මැස්මැට් ගන්නෙ. අපි දැන් මේ කොලර් එක කපන්න හදන්නේ. දැන් ෂර්ට් එකේ වම් අත පැත්තේ මෙන්න මේ තැන ඉඳන් ෂර්ට් එකේ කර වටේට ටේප් එක ඔහොම අරන් යනවා. ගාන්ට ඔහොම වටේ අරන් ගිහිල්ලා මෙතෙන්ට වෙනකන් ඔහොම ටේප් එක අරන් යනවා. ටේප් එක අරගෙන ගිහිල්ලා මෙතන අන්තිම මෙන්න මේ වගේ තැන. එතන මිම්ම ගන්නවා. ඊට පස්සේ මම දැන් 11මාරක් ආවා. ඒ 11මාර තමයි කොලර් එක කපන්න හදන්නේ. ඊට පස්සේ මේ වගේ කොලර් ස්ටිප් එකක් අරගෙන මේ වගේ දෙකට නවලා ඊට පස්සේ මේ රේඛාව කෙලින් රේඛාව දිගේ ඉදිරියට අර 11මාර දෙකට බෙදලා එන්න තැන මාක් කරනවා. ඉදිරියට මේ වගේ මාක් කරලා පහළටත් සාමාන්‍ය අඟල් 3ක් 2මාරක් පහළට අරගෙන ඒක මාක් කරනවා. මාක් කළා මේ අතට කොලර් එකේ උස පොඩි එක්කෙනෙකුට හින්දා 2මාරක් ප්‍රමාණවත්. ලොකු එක්කෙනෙකුට නම් කොලර් ස්ටිප් එක 3ට වගේ කපනවා. 2මාරට මෙහෙම කපනවා. කපලා විල්ලා අපි දැන් මේ පැත්තට ගත්තනේ කොලර් එකේ යට තියෙන කොලර් එකේ කරවට මිම්මේ එතන මේ වගේ තැන අන්තිම තැනින් උඩට අඟලක් තියෙනවා.
උඩට අඟලක් තියලා මේ වගේ මාක් කරගන්නවා. ඊට පස්සේ එතන මාක් කරපු තැන ඉඳන් ඇතුළට අඟලක් තියෙනවා. ඊට පස්සේ මේක මාක් කරනවා. එතන ඉඳන් අපි ඉස්සෙල්ලා උඩ ගත්ත කොලර් එකේ කරමින්මට මේක කෙලින් ඉරකින් යා කරනවා. ඊට පස්සේ අර කොලර් එකේ කරගාවොත් මේ හැඩයට කපා ගන්නවා මෙහෙම. පොඩි ත්‍රිකෝණයක් වගේ කැලක් කපලා ඉන්න. ඊට පස්සේ මේ වට තමයි කපන්නේ. කපලා කොලර් එක කපලා අයින් කරලා මහුම් වාසිය අඟල් භාගේ තියාගෙන රෙද්ද කපා ගන්නවා මේ කොලර් ස්ටිප් එක තියලා. එතකොට තමයි කොලර් එක හරියන්නේ. අපි දැන් මේ කොලර් එක කපාගත්ත මේ ස්ටිප් එක රෙද්දට තියලා කපන්න හදන්නේ. එතකොට ඒ කොලර් එක තරම් දෙගුණයක් පළල රෙදි කැලක් අරන් මේ වගේ දෙකට නමලා ගන්නවා. අරගෙන කොලර් ස්ටිප් එකේ මෙන්න මේ ඉහළ කොටස නැම්ම පැත්තට තියෙනවා රෙද්දේ. නැම්ම පැත්තට තියෙනවා විවර පැත්තට තියන්නේ යට පැත්ත. තියලා මේ වටේට අඟල් භාගය ගානේ තියලා කපා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පියුසින් එක අලවලා ඊට පස්සේ වටේ අඟල් භාගය වටේට අපි මේ පැත්ත මහන්නේ නෑ යටපැත්ත විවර තියෙන්න ඕනේ. මේ හරහා ඔක්කොම දෙපැත්ත මහ ගන්නවා. ඊට පස්සේ මේක හොඳ පිට හරවලා මේ තියෙන අඟල් භාගය ඇතුළට නමලා අයන් කරගන්නවා ආයෙ. අයන් කරගෙන හදාගත්ත කොලර් එක තමයි ෂර්ට් එකට අල්ලන්නේ. ඊට පස්සේ පොකට් එක තියෙනවා. පොකට් එක මේ කපාගන්නේ මෙන්න මේ රූප සටහනේ තියෙන විදිහට මේ පැත්තට අඟල් 3ක් මේ පැත්තට අඟල් 3මාරක් වෙන කොටුවක් කපාගෙන මෙතන ඉඳන් උඩට අඟල් භාගයයි මෙතන උඩට අඟල් භාගයයි හරි මැද ඉඳන් ඉරක් ගහගෙන මෙතන ඉඳන් උඩට අඟල් භාගයයි මේ පැත්තෙන් අඟල් භාගයයි ඇල ඉරි දෙකක් ගහලා පොකට් එකේ හැඩය නිර්මාණය කරගන්නවා. ඒ විදිහට කාඩ්බෝඩ් එක අරගෙන ඊට වැඩිය ටිකක් ලොකුවට පොකට් එක අරගෙන රෙදි කෑල්ල අරගෙන මෙන්න මේ වගේ වාටියක් මහ ගන්න උඩ. ඊට පස්සේ ඒක තමයි කාඩ්බෝඩ් එකට එතනට හේතු කරලා මෙහෙම ඇතුළට නමලා මේ හැඩය අයන් කරගන්න. ඒ අයන් කරගත්ත පොකට් එක තමයි දැන් මේ තියෙන්නේ. මෙන්න මේ දෙකත් අල්ලගත්තාම ඇඳුමට ෂර්ට් එක මහලා ඉවරයි. ඊට පස්සේ නිර්මාණය කරගත්ත කොලර් එක ෂර්ට් එකට තියලා මහ ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ බොත්තම් කාස. බොත්තම් කාසේ වමට බොත්තම දකුණට වෙන විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ උරහිසේ ඉඳන් අඟල් 4මාරක් පමණ පාතින් මේ විදිහට අපි මහගත්ත පොකට් එක අයන් කරලා අල්ල ගන්නවා. එච්චරයි මේ කමිසෙ මහන්න මේ අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ අපි ඒ විදිහට නිර්මාණය කරගත්ත පාසල් නිල ඇඳුම් කමිසෙ.